සෑහෙන කාලෙකින් තිබුණු කාර්යබහුලත්වයත් එක්ක ඇත්තටම මට ඔයාලට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඒ ගැන මුලින්ම ඔයාලට කනගාටුව පළ කරන ගමන් කාලෙකට පස්සේ ඔන්න අදත් ලංකාවේ ලස්සනම ලොකේෂන් එකක තොරතුරු අද මම ඔයාලට අරන් එනවා. අනුරාධපුරයේ තියෙන මේ තැන තමයි ධානයින් අනුරාධපුර. අනුරාධපුර පූජා නගරයට ඉතා ඉක්මනින්ම යන්න පුළුවන් තැනක තියෙන මේකේ ලොකේෂන් එක Google Map එකේ තියෙන නිසා තැන හොයාගන්න බොහොම ලේසි. ඒ විතරක් නෙමෙයි. හොටෙල් එකේ නමින්ම official FB page එකක් තියෙන නිසා මෙතන අලුතෙන්ම අප්ඩේට් වෙන තොරතුරු පැකේජ් ගැන Facebook page එකෙන්ම දැනගන්නත් ඔයාලට පුළුවන්. කපල් වලට ෆැමිලි වලට වගේම ඔයා ටීම් එකක් එක්ක එනවා නම් ඒ හැමෝටම මෙතන නතර වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය ආහාර පාන හැමදේම මෙයාලගෙන්ම ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් දැන් මම මේ කියන්න යන්නේ මෙයාලගේ පැකේජ් වල දැනට තියෙන මිල ගණන්. හැබැයි ඉතින් හැමදාමත් කියනවා වගේ කාලයක් යනකොට මම අද මේ කියන මිල ගණන් වෙනස් වෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. මෙතන ඩිලක්ස් ඩබල් රූම් එකක් රුපියල් 5500කට ඔයාට බුක් කරගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ විශේෂ ඩිලක්ස් ඩබල් රූම් එකක් තියෙනවා. ඒක රුපියල් 7500ක් වෙනවා. ඉතින් මේ විශේෂ ඩිලක්ස් ඩබල් රූම් එකට කිචන් ෆැසිලිටි වගේම ප්‍රයිවට් බැල්කනි ඒරියා එකක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ මිනි අපාර්ට්මන්ට් සිස්ටම් එකකට. විශේෂයෙන්ම කපල් එකක් වගේ එනවනම් මේ තැන යාලට ගොඩාක්ම ගැලපෙනවා. ඔයා ඉන්නේ ෆැමිලි එකත් එක්ක නම් මෙතන ඩිලක්ස් ෆැමිලි රූම් තියෙනවා. ඒ ෆැමිලි රූම් එකක් රුපියල් 7500ක් වෙනවා. ඒ වගේම මේ ෆැමිලි රූම් එක උපරිම වශයෙන් 4 දෙනෙකුට වගේ ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ කැමැත්ත අනුව බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් half board වගේම full board පැකේජ් එකක් මෙතන තියෙනවා. මෙතන බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 4100ක් වෙනවා. ඒ වගේම half board පැකේජ් එක ගන්නවා නම් ඔයාට ඒක 5000ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ full board පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 5900ක් වෙනවා. ඔයා ලොකු ටීම් එකක් එක්ක එන කෙනෙක් නම් සම්පූර්ණ විලායකම AC එක්ක ඔයාට බුක් කරගන්න පුළුවන්. එතකොට එහෙම බුක් කරනවා නම් සම්පූර්ණ විලායකම රුපියල් 38000ක් වෙනවා. ඉතින් ඒ වගේ මුදලකට මෙතන උපරිම 20කට වගේ නවාතැන් ගන්න පුළුවන්. හොටෙල් එකේ ඉස්සරහින්ම ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම රූම් එකේ ඉඳන් කෑම ගන්න අකමැති කට්ටියට ඒකට වෙනම හදපු රෙස්ටොරන්ට් ඒරියා එකකුත් මෙතන තියෙනවා. එහෙමනම් අනුරාධපුර යන ඔයාට මෙතන නවාතැන් ගන්න හිතුවා නම් අනිවාර්යයෙන්ම යන්න කලින් කෝල් එකක් දීලා බුකින් එකක් දාගන්න. මෙයාලගේ ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා මම ඒ දෙකම ඔයාලට දෙන්නම්. එක නම්බර එකක් තමයි 07113 08 7758. අනිත් නම්බරේ තමයි 07443 05 7758. ඉතින් මේ වගේ ලංකාවේ ලස්සන ලොකේෂන් ගැන දැනගන්න අපේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඕගොල්ලෝ හැමදෙනාටම සුබම සුබ සංචාරක සතියක් වේවා.